විදිහට මම ගවුමක් මහලා මගේ අතින්ම මම කේක් එකක් හදනවා කියලා හිතුවා. ඉතින් බලමු මම කොහොමද මගේ බර්ත්ඩේ එකට ලෑස්ති වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම ගවුම මහන්න හිතුවා. මේක ස්මෝක් ගවුමක්. ස්මෝක් කරලා මහන්න කියලා තමයි හිතුවේ පාර. ඉස්සෙල්ලාම ගවුමට ඕනේ රෙදි ටික මම කපා ගත්තා. ඊට පස්සේ ඉතින් කරගාවට එන ඉලාස්ටික් එක අල්ලගන්න තමයි තියෙන්නේ. ඉලාස්ටික් පටිය පල්ල පැත්තට අල්ලගන්න තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම මම බොබින් එක දාගෙන කරගාවට එන ඉලාස්ටික් එක අල්ලගන්නවා. ඉලාස්ටික් එක අහුවෙන්නේ නැති වෙන්න රෙදි කෑල්ල විතරයි මහන්නේ. පොඩ්ඩක් වාටිය මහගෙන එකපාරක් නමලා ඉලාස්ටික් එක ඇතුළට දාලා මහගන්න ඕනේ අපි. කළු පාට ඉලාස්ටික් නූල් එක පාඩිය ඔතෝති ඉති බලන්නකො මට උන වැඩේ. ඒක පයින් ගහගෙන යනවා කියන්නේ. ඇයි බං? මට ඊයේ ගවුම මහන්න බැරි වුණා. ඉලාස්ටික් නූල් මගේ ඉවර වෙලා තිබ්බා. අනිත් ඉලාස්ටික් නූල් තිබ්බේ කළු පාට එක. එනකොට මට ඕනේ සුදු පාට ඉලාස්ටික් නූල්. මොකද මගේ ගවුම් රෙදි සුදු පාට නිසා. ඒ නිසා මට ඊයේ ගවුම දවල් මහන්න බැරි වුණා. ඊට පස්සේ මම රෑ ගෙන්න ගත්තා ඉලාස්ටික් නූල්. ගවුම නම් ඊයේ රෑ කොහොම හරි මහගත්තා. දැන් තියෙන මම කේක් එක හදන්න. අද නොවැම්බර් 21. ගවුම දවල් මහන්න බැරි වුණ හින්දා රෑ මෙහෙව්වා. මේ වගේ ස්මෝක් ගවුමක් තමයි මම මෙහෙව්වේ. ඉතින් දැන් තියෙන්නේ මගේ බර්ත්ඩේ කේක් එක හදන්න තමයි. ඉස්සෙල්ලාම ඇස්රා හරි මෙඩෝලි හරි බටර් ගන්න ඕනේ ග්‍රෑම් 250ක් අරගෙන මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕනේ. එක පැත්තටම බීට් කරනවා. බීට් එකක් තියෙනවනේ එක පැත්තට බීට් කරගන්න. මම වික්ස් එකෙන් තමයි අද කරන්නේ. හොඳට මතක තියාගන්න බීට් කරද්දී එකම පැත්තකට බීට් කරන්න. ඉස්සෙල්ලාම ඇස්ට්‍රා ටික බීට් කරගන්න ඕනේ. يعني බීට් එකක් තියෙනවා නම් බීට් කරගන්න. මගේ බීට් එක කැඩිලා. එහෙනම් මම මේ වික්ස් එකෙන් තමයි බීට් කරන්නේ. මේ ඇස්ට්‍රා ටික ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරගත්තාට පස්සේ සීනි ග්‍රෑම් 250ක් ගන්න. සීනි ග්‍රෑම් 250 ටික ටික අර ඇස්ට්‍රා බැටර් එකට එකතු කරගන්න ගමන් බිත්තර 4 එක දාලා බීට් කරගන්න ඕනි. බිත්තර 4 එකපාර දාන්නේ. සීනි ටික ටික දාන ගමන් බිත්තර 4 වතාවකට දාලා බීට් කරගන්න ඕනි. සීනිත් එකපාර දාන්න යන්න එපා. ටිකෙන් ටික දාලා බීට් කරගන්න. එතකොට තමයි හොඳට බැටර් එක සෙට් වෙන්නේ. සීනි ටික දාලා බීට් කරාට පස්සේ ඊට පස්සේ තියෙන අපිට වැනිලා දාගන්න. වැනිලා බෝතලේ උඩ මුඩි දෙකක් දාගෙන හොඳට මේ බැටර් එකට එකතු කරලා ආයෙත් ඊට පස්සේ අපිට වික්ස් එකවත් බීටර් එකවත් ඕනි වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ස්පැචූල එක තමයි ඕනි. ස්පැචූල එක හරි ලීහෙන්දක් හරි අරගෙන මේක හොඳට කවලම් කරන්න. ඊට පස්සේ අපිට වැනිලා කිරි පැකට් එකක් ඕනි වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් උනත් ගන්න පුළුවන්. ඒකෙන් මිලිලීටර් 75ක් අරගෙන ඔයාලා එය මැනලා ගන්න මිලිලීටර් 75 අරගෙන පිටි ටික එකතු කරන්න තමයි තියෙන්නේ. අපිට කේක් පිටි හරි පාන් පිටි හරි ගන්න පුළුවන්. බේකින් පවුඩර් ටීස්පූන් 2ක් දාලා පිටි එක අපි දෙපාරක් හලා ගන්න ඕනේ. දැන් ওই බේකින් පවුඩර් දාලා දෙපාරක් හලාගත්ත
පිටි ටික තමයි මම ඔය කේක් බැටර් එකට එකතු කරන්නේ. අපිට කිරි එක මේ වෙලාවේදී තමයි ඕනේ. කිරි මිලිලීටර 75 ටිකෙන් ටික දාලා කේක් පිටි හරි පාන් පිටි හරි ටිකෙන් ටික දාලා එකතු කරන්න ඕන දෙක මික්ස් කරන්න හිමීට. එකපාර දාන්න යන්න එපා. පිටි ටික කැට ගහෙන්න පුළුවන්. ඒ හින්දා කිරි එකයි පාන් පිටි එකයි ටිකෙන් ටික දාලා හොඳට ස්පැචුලා එකෙන් කවලම් කරගන්න. කවලම් කරගත්තට පස්සේ අපි බැටර් එක හරි ඊට පස්සේ අපිට තියෙන්නේ කලරින් දාගන්න. ඔයාලට කැමති පාටක් දාගන්න පුළුවන්. මම නම් නිල් පාටින් හදන්න හිතපු නිසා නිල් පාට කලරින් එකෙන් බින්දු දෙක තුනක් දාගෙන මේක හොඳට මික්ස් කරනවා. ඒකත් එකම පැත්තට මික්ස් කරන්න. වැනිලා ටික දැම්මට පස්සේ අපි බීටර් එකක් අපිට ඕනි වෙන්නේ නැහැ. ඊට පස්සේ ස්පැචුලා එක තිබ්බම හොඳටම ඇති. බීටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට බේක් කරන ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම 500 ට්‍රේ එකක් තමයි ගත්තේ. මම මේක දෙපාරකට බේක් කරන්න තමයි හිතුවේ. මේක කිලෝ එකේ කේක් එකක්. ඔයාලට කිලෝ එකේ ට්‍රේ එකකට මේක දාගන්න පුළුවන්. ඉතින් මම 500 ට්‍රේ එකට ඔයිල් පේපර් එක මේ වගේ දාගන්නවා. ඉස්සෙල්ලාම ඒ මැදුරවම කපාගෙන ඒක දාගෙන ඊට පස්සේ වටේට මෙන්න මේ වගේ ඔයිල් පේපර් එක දිගට කොලයක් කපාගෙන ඒක දාගන්නවා. එතකොට දැන් මේ ඔයිල් පේපර් එක දාපුවාම බටර් ඕනි වෙන්නේ නැහැ. පෙලක් අය නම් ඔයිල් පේපර් එක අර රවුමට විතරක් දාලා වටේට බටර් ගා ගන්නවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඔයිල් පේපර් එක මෙහෙම දාපුවාම බටර් ඕනි වෙන්නේ නැහැ. හරි අපි දැන් ට්‍රේ එකට ඔයිල් පේපර් එක දාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ කේක් බැටර් එක මේ ට්‍රේ එකට දාගන්න තමයි. ට්‍රේ එකට දැන් මේක 500 ට්‍රේ එකක්. ඒ නිසා මම මේකට කේක් බැටර් එකෙන් ග්‍රෑම් 500ක් දාගන්නවා. හරි ඊට පස්සේ තියෙන්නේ බැටර් එක දාගත්තට පස්සේ ස්පැචුලා එකෙන් මෙන්න මේ වගේ ට්‍රේ එක වටේට ගානට බැටර් එක ෆ්ලැට් කරගන්න තමයි තියෙන්නේ. ගානට මෙන්න මේ වගේ එයා බබල්ස් තියෙනවා නම් ඒවත් අයින් කරන්න පුළුවන්. ස්පැචුලා එකෙන් ගානට මේක ෆ්ලැට් කරගත්තට පස්සේ මේක මෙන්න මේ වගේ උඩ පල්ලෙහා දාලා එයා බබල්ස් තියෙනවා නම් ඒවත් අයින් කරගන්න පුළුවන්. ඔයාලට කැමති පාටක් දාගන්න පුළුවන් මේ බැටර් එකට. මම නිල් පාට දෙන්නේ. මට හිතෙනවා කේක් එක නිල් පාටින් හැදුවොත් හොඳයි කියලා. ඉතින් ඒ හින්දා මම මේ නිල් පාට දැම්මා. මේ වගේ මේක නම් 500 තැටියක්. මං කිලෝ එකේ කේක් එකක් හදන්නේ. oven එක ප්‍රීහීට් වෙන්න දැම්මා. දැන් තියෙන්නේ මේ කේක් එක ඉතින් බේක් කරන්න තමයි. ඉතින් මම 500 තැටියකට තමයි කේක් එක දැම්මේ. ඒක බේක් වුණාම ආයෙ පාරක් ඉතින් දාන්න ඕන. මං ගාව 500 තැටි දෙකක් නැහැ. කේක් එක නම් හදලා ඉවරයි. මේ කේක් එක හදන්න ගෙනාවු මේ කොත්මලේ කිරි එක තියෙනවා. මේ හැමදාම ඉතින් කේක් හදන්න ගෙනාවුවාන් පස්සේ මේ මිලිලීටර 75යිනේ දාන්නේ කිලෝ එකට. ඉතුරු ටික මට මිලිලීටර 180ක් තියෙනවා. 75 කේක් එකට ඉතුරු ටික මට. මං අද කේක් එක හදන්නේ කාමරේ. ඇයි ඉතින් බීටර් එකක් ඕනේ නැහනේ. අතින් හදපු හින්දා මම අද කාමරේ. oven එක නම් ප්‍රීහීට් වෙලා පිච්චෙනවා ළමයි. හතලිහක් දාන්න. පළවෙනි කේක් එක නම් ගත්තා. දැන් තියෙන්නේ දෙවෙනි කේක් එක බේක් වෙන්න දාන්න. දෙවෙනි කේක් එකත් බේක් වෙන්න දැම්මම පස්සේ මගේ කේක් කිලෝ එක හරි.
මං කේක් එක හෙට අයිසින් කරන්න හිටියේ. මගේ බර්ත්ඩේ එක දවසේ උදේට අයිසින් කරන්න ඕනි කියලා හිටියේ. මට හිතෙනවා දැන් හෙට උදේට මට අයිසින් කරන්න ටයිම් එකක් නැති වෙයි කියලා. ඉතින් මං නොවැම්බර් 21 අද දැන් වෙලාව ඇවිල්ලා රෑ 8:44යි. මට හිතෙනවා දැන් අයිසින් කරොත් හොඳයි කියලා. හරි. එහෙනම් අපි අයිසින් කරමු. අර බලන්නකෝ මගේ කලිසමේ මේ කලරින් ගෑවිලා මම අයිසින් සුගර් ගන්නේ ඩුම් ඩුම් එකක් විතරයි. ඔයාලට කැමති එකකින් ගන්න ඩුම් ඩුම් හොඳයි. ඉතින් අපි ගන්නවා අයිසින් සුගර් 600ක් ගන්න ඕනේ. ඇස්ට්‍රා 200ට අයිසින් සුගර් 600ක් අරගෙන තමයි අපි කේක් එක හදන්නේ. සෝරි කේක් එක නෙමෙයි අයිසින් එක. මේ වගේ ඇස්ට්‍රා 200 හොඳට පොඩ්ඩක් බීට් කරගෙන ඊට පස්සේ අයිසින් සුගර් 600 ටිකෙන් ටික දාලා මේ වගේ බීට් කරගන්න ඕනේ. එතකොට අපි කිරි ගන්නවා වැනිලා එකෙන් ගන්නේ කිරි මිලිලීටර් 10ක් 15ක් වගේ තමයි ගන්නෙ. අරගෙන අයිසින් සුගර් ටික ටික දානවා ඇස්ට්‍රා එකට. ඒත් එක්කම අර කිරි එකෙනුත් චුට්ටු දාලා හොඳට බීට් කරගන්න තමයි තියෙන්නේ. අර පිටි එක කවලම් කරා වගේම තමයි අයිසින් එකත් ටිකෙන් ටික මේ වගේ බීට් කරගන්න ඕනේ අපි. හරි දැන් අපි අයිසින් කරගමු කේක් එක. මේ වගේ කේක් එක දැන් ඇලවිලා තියෙන ඕනින්ද චුට්ටක් අයිසින් ටික බෝඩ් එකේ ගාගෙන මම මේ කරන්නේ මගේ මේ 500 කේක් එක තමයි මෙතන තියෙන්නේ. මේක චුට්ටක් උඩ ටික කපලා අයින් කරනවා. ඒක ටික නිකන් කර වෙලා වගේ තියෙනවනේ. ඒ ටික දාන්නේ නැහැ. චුට්ටක් අර වගේ කපලා අයින් කරගන්නවා වටේට කර වෙච්ච ටික. ඒ ටික කපලා අයින් කරගෙන මම මේ දැන් කේක් එක සෑන්ඩ්විච් කරගන්න තමයි හදන්නේ. හරි. දැන් කේක් එක මෙන්න මේ වගේ තියලා අපි කේක් එක සෑන්ඩ්විච් කරගමු. මෙන්න මේ වගේ මැදින් කපලා අයින් කරගෙන අපි මේ මැද සෑන්ඩ්විච් කරගන්න. හරි මේ වගේ අයිසින් ටිකක් මැදට දාගෙන අපි ඒක සෑන්ඩ්විච් කරමු. මම වැඩි නම් දාගන්න යන්නේ නැහැ. මැදට අයිසින් ටිකක් දාගෙන අනිත් කේක් දැන් කපාගත්ත කේක් කෑල්ල උඩින් තියලා අලව ගන්න ඕනි. හරි ඊට පස්සේ මේ වගේ අයිසින් ටිකක් උඩින් දාගෙන ඊට පස්සේ අපේ අනිත් කේක් 500ත් එකම දින් කපලා මේ උඩින් තියාගන්න තමයි හදන්නේ. ඊටු කේක් එකත් අරගෙන ඉරලා ඒකෙත් උඩින් පොඩ්ඩක් කර වෙලා තියෙනවා නම් ඒ ටික කපලා අයින් කරගෙන මේක උඩින් සෑන්ඩ්විච් කරගමු අපි. ඊට පස්සේ මේ වගේ උඩින් අයිසින් ටික ලාවට කෝඩ් එකක් ගාගෙන මේක අපි විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියලා අරගන්නවා. එතකොට හොඳයි ආය අයිසින් කරද්දී හොඳට අයිසින් ටික කේක් එකට අල්ල ගන්නවා. ඊට පස්සේ පයිපින් බෑග් එකකට අයිසින් ටිකක් දාලා මෙන්න මේ වගේ වටේට පයිපින් බෑග් එකෙන් අයිසින් ටික පුරව ගන්න ඕනේ. ගානකට එක දිගට මේ වගේ පුරව ගන්න.
හරි ඊට පස්සේ අපිට තියෙන්නේ අයිසින් එක නීට් කරගන්න. මේ වගේ හිස්තැන් තියෙනවනම් ඒවටත් ආය අයිසින් ටිකක් පුරවලා අපිට පුළුවන් මෙන්න මේ වගේ නීට් කරගන්න. හරි ඊට පස්සේ අර ඉතුරුවන අයිසින් ටිකට අපිට කැමැති පාටක් දාගන්න පුළුවන්. නෙල් පාට ටිකක් දාගෙන මේ අයිසින් මල් ටික දාගන්න තමයි දැන් හදන්නේ. මේ වගේ අයිසින් මල් ටික අපිට දාගන්න පුළුවන් නොසල් එකක් අරගෙන මම අද චොකලට් චිප්ස් ටිකක් උඩින් දාගන්නවා. මම ග්‍රෑම් 100ක් ගෙනාවා කඩෙන්. ඒ ටිකත් මේ වගේ ලස්සනට උඩින් දාගන්නවා. හදිසියෙන් ඇදුවේ අප්පා කේක් එක. මට කිසිම ඩිසයින් එකක් ආවේ නෑ. චොර වුණාද මන් දන්නේ. කමන්නේ. මමනේ ගන්නෙ. මම හැදුවා. මම කනවා. කිලෝ එකක් බර. කිලෝ එකට වැඩිය බරයි මේක නම්. කොහමද? හරි. thank you වෙනද වගේ මම වහන් හිටියටයි බලන් හිටියටයි